හලෝ ළමයි කොහොමද ඔයාලට මම මේ පොඩි වීඩියෝ එකක් ඔයාලට දාන්නේ මම පොත්පත් කරන ගමන් ඉන්නකොට මට හම්බුණා මම A level කාලේදී මම පාවිච්චි කරපු මගේ ප්‍රැක්ටිකල් නෝට් එක. හරිද? ඒතර මට මේක පෙරලගෙන යනකොට මට ඒ දවස්වල මේකත් මම මේකට ඇඩ් කරා නම් ඒ වගේම මේකේ අඩුපාඩු ටිකක් මට අහුණා. මම ඒකයි හිතුවේ ඔයාලා ගොඩාක් අයට වැදගත් වෙයි. කොහොමද හරි විදියට ෆිසික්ස් ප්‍රැක්ටිකල් නෝට් එක හදාගන්නේ කියන එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් කියලා. හරිද? ඒතර අපි බලමු මේ විදිහට හදාගත්තාම ප්‍රැක්ටිකල් නෝට් එක ඔයාලට මොනවද හම්බෙන වාසි වගේම කොහොමද මගේ මේ අඩුපාඩු ටිකත් එක්කම ඔයාලා හොඳ නෝට් එකක් හදාගන්නේ කියලා. හරි. දැන් වාසි ගත්ත ළමයි ඔයාලට අනිවාර්යයෙන්ම යාන්ත්‍ර විද්‍යාව කොටස පටන් ගත්ත දවසේ ඉඳලා ඔයාලට ෆිසික්ස් සිලබස් එක ඉවර වෙනකම්ම ඔයාලට හම්බ වෙනවා ඔයාලගේ ප්‍රැක්ටිකල් 42ක්. හරිද? ඒතර මේ ප්‍රැක්ටිකල් 42 එක තැන තියෙන සම්පූර්ණ නෝට් එකක් ඔයාලට තිබුණොත් මොකද වෙන්නේ? ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාලගේ ස්ට්‍රක්චර්ඩ් එසේ පාර්ට් එක හරි විදිහට සම්පූර්ණ කරගෙන ඒකට හරි විදිහට ලකුණු ගන්න පුළුවන් විදිහට උත්තර ලිව්වට පස්සේ ඔයාලට ලකුණු 20ක් හම්බ වෙනවා. ලකුණු 20ක් කියන්නේ ලොකු කොටසක් ඔයාලගේ රිසල්ට් එකට යන. හරිද? ඒ නිසා ලොකු වටිනාකමක් තියෙන පොතක් මේ අපි හදන්නේ. ඒ නිසා මේක හොඳට අවබෝධයෙන් අහන් ඉඳලා මේ කියන විදිහට පොත හදන්න. හරි. එතකොට දැන් මේ පොත ගැන කිව්වොත් ළමයි මේක මට හම්බුනේ ටෙලිග්‍රෑම් ගෲප් එකකින්. හරිද? ඒතර මං කියවනේ මේකේ අඩුපාඩු ටිකක් තියෙනවා කියලා. ඒ නිසා මං ඔයාලට කියන්නේ නෑ මේ පොතම හොයාගෙන ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න කියලා. හරිද? අපි බලමු මේකමත් නැතුව ඔයාලගේ ක්ලාස් වල සර්ලා උගන්වන නෝට් එකම කොහොමද අපි මේ හරි ප්‍රැක්ටිකල් නෝට් එකකට හදාගන්නේ කියලා. හරි. එතකොට ළමයි මගේ මේ ප්‍රැක්ටිකල් නෝට් එකේ මේක මම print out එකක් ගත්තේ. එතකොට මේකේ ඔයාලට පළවෙනි කොටසේම තියෙනවා ඔයාලට හම්බ වෙන ප්‍රැක්ටිකල් 42. හරිද? එතකොට ඔයාලා ප්‍රැක්ටිකල් එක ඉවර කරාට පස්සේ මොකද වෙන්නේ? ඔයාලා ගෙදර ඇවිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා මේකේ තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. හරිද? එකෙන් මොකද වෙන්නේ? එක පාරක් ඔයාලට ඔයාලගේ උගන්වපු තියරි එක මතක් වෙනවා. හරිද? එහෙම නැත්නම් ඔයාලා මේ පොත ගන්නෙ නැතුව මං කියන්නේ ඔයාලට එතකොට මොකද වෙන්නේ? ගෙදර ඇවිල්ලා ඔයාලගේ ඔන්න ප්‍රැක්ටිකල් නෝට් එක තියෙනවා. හරිද? දැන් ගොඩාක් දුරට ඔයාලට ප්‍රැක්ටිකල් එක කළාට පස්සේ ඒත් එක්කම සමහර ගුරුවරු ඔයාලට පාස් පේපර්ස් කරනවා. එහෙම නැත්නම් ඔයාලට මොකද වෙන්නේ? ගෙදර ඇවිල්ලා පාස් පේපර්ස් කරන්න අහු වෙනවා. හරිද? ඒතර ඔයාලා මොකද කරන්න ඕන? ඔයාලගේ ප්‍රැක්ටිකල් නෝට් එකේ අනිවාර්යයෙන්ම ඔයාලට හම්බ වෙන්නේ පාස් පේපර්ස් වල අවුරුදු ටික දාගන්න ඕන. හරිද? මේක මම ඔයාලට කියන්නේ මේක දිගු කාලීනව හදන පොතක්. මේක ගොඩාක් ඔයාලට ඉස්සරහට තමයි මේක වටිනාකම තේරෙන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මාතෘකාව ළඟින් හොඳට මාතෘකාව ලියලා පැහැදිලිව ඒ ළඟින් ඔයාලා මොකද කරන්න ඕන? ඔයාලා පාස් පේපර්ස් ප්‍රශ්න හම්බෙච්ච අවුරුදු දාන්න ඕන. හරිද? ඔන්න ඕක එක පොයින්ට් එකක් මගේ මෙහෙම හරියට මම ලියලා තිබ්බා. ඒක හරි. ඊළඟට ඔයාලා ඔන්න මේ විදිහට ඔයාලගේ නෝට් එක තියෙනවා. හරිද? දැන් නෝට් එක තියෙනකොට ඔයාලට ළමයි දැන් පාස් පේපර්ස් කරගෙන යනකොට ඔයාලට අඩුපාඩු අහු වෙනවා. තේරුණාද? අඩුපාඩු කියන්නේ ළමයි දැන් සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් වලින් අහන නිසා ඔයාලා මේක ලැබ් එකේ කරලා තියෙනවා. නේද? ඉස්කෝලේ ලැබ් එකේ කරලා තියෙනවා. ඒ නිසා ඔයාලට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් මේක ප්‍රැක්ටිකල් එකක් විදිහට කරනකොට ළමයි ඔයාලට ප්‍රශ්න මතුවෙනවා. නේද? ලැබ් එකේදී ඔයාලට ප්‍රශ්න මතුවෙනවා. ඒ වගේම මේක කරන්න තව විධි ක්‍රීපයක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව ඔයාලට හිතලා මතලා කරන්න පුළුවන් දේවල්. ඒ වගේම මෙතනදී උපකරණ පාවිච්චි මේ වගේ දේවල් ඇඩ් කරලා අවුරුදු කීපයක් එකම ප්‍රශ්නේ වුණත් නිර්මාණශීලීව හදන්න පුළුවන්. තේරුණාද? එතකොට මොකද වෙන්නේ ඔයාලට ගුරුවරයා පන්තියේදී උගන්වන කොටසට වඩා ඔයාලට තව මොකද වෙන්නේ? තව නිර්මාණශීලී ප්‍රශ්නත් හම්බ වෙනවා. හරිද? එතකොට ඔයාලගේ සර්ලා උගන්වපු කොටසට වඩා ඔයාලට මොකද කරන්න පුළුවන්? ඔයාලට පුළුවන් ළමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් නෝට් එකේ තව පිටු එකමාරක් ඉතුරු කරන්න. ඒතර මේ විදිහට ඉතුරු කරපුවාම ඔයාලට පුළුවන්කම තියෙනවා හරි විදිහට ඔයාලගේ අලුතෙන් අහුවෙන ප්‍රශ්නත් ඔයාලට මේ නෝට් එකට දාගන්න. හරිද? ඒතර මේකත් ඔයාලට ඔන්න මගේ හරි විදිහට වෙච්ච නැති අඩුපාඩුවක් ඒක. එතකොට ඔයාලා ඒකත් කරන්න ඕනි. හරිද? දැන් ඊළඟට ළමයි දැන් සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් එකකදී වෙන සාමාන්‍යයෙන් ඔයාට හරි විදිහට දැන් ක්ලාස් එකේදී ඔයාලා අහන් හිටියේ නැහැ කියන්න පුළුවන් නේ. එහෙම නැත්නම් ඔයා එදා ක්ලාස් එකට ගියේ නැති වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔයාලට මොකක් හරි ඩවුට් එකක් තියෙන කොටසක් නම් ඔයාලට පුළුවන් ළමයි මෙන්න මේ විදිහට නෝට් එකක් දාගන්න. මේ බලන්න දැන් මම සාමාන්‍යයෙන් හිම දාගත්තු කොටසක් මේ විදිහට මම
ක්ලාස් එකේදී කරපු එකම මම දාගෙන තියෙනවා මගේ නෝට් එකට. ඒතර මම මේ පොත ළමයි හදාගත්තේ මගේ සෙකන්ඩ් ෂයි එකේදී. ඒ නිසා මම මොකද කරේ? සෙකන්ඩ් ෂයි එකට එනකොට හොඳට අපේ නෝට්ස් එහෙම හොඳට පාවිච්චි කරලා තිබ්බ නිසා මම මොකද කරේ? මේක හරි දෙයක්ද වැරදි දෙයක් නම් මම කියන්න යන්නේ නැහැ. මම මගේ නෝට් එකේම කොළ ටික ඊට පස්සේ මම මේකට දාගත්තා. මොකද දැන් ආයෙ නෝට් ලියලිය ඉන්න එක හරි දෙයක් නෙවෙයි නිසා. මම මගේ නෝට් එකේම කොළ ටික දාගත්තා. දැන් ඔයාලට මම ඒකනේ කිව්වේ මගේ අඩුපාඩු ටිකක් තිබුණා. ඒ අඩුපාඩු ටිකත් හරියන්න ඕන නිසා තමයි මම ඔයාලට හරි විදියට මේ නෝට් එක හදන විදිය කියලා දෙන්නේ. හරි. දැන් ඊළඟට තව එකක් තියෙනවා. දැන් ඔයාලට සාමාන්‍යයෙන් දැන් ගණනුත් ඔය ප්‍රැක්ටිකල් නෝට් එකේම හදනවා නම් පන්තිවල හරි. හරිද? එතකොට දැන් මම මේ විදිහට ඔයාලට පුළුවන් දැන් ගෝලමානයේ කොටස ගත්තම දැන් ගෝලමානයේ ගානක් හදන්න හම්බ වෙනවා. දැන් ගෝලමානයේ මේ විදිහට ඔයාලට පුළුවන්කම තියෙන දැන් මේක මේ පෘෂ්ඨයක වක්‍රතාරයේ මනිද්දී ඔයාලට මෙන්න මේ සූත්‍රය හම්බ වෙනවා. ඒතර මේ සූත්‍රයත් ඔයාලට මේ එන විදිය ව්‍යුත්පන්න කරන විදිය මේ විදියට ඔයාලා නෝට් එකක් දාගන්න. හරිද? මේක මම අර කියපු විදිහට මේක printed note එක ගත්ත නිසා ඒතර සමහර කට්ටියට මේ note එක තියනවා වෙන්න පුළුවන්. තේරුණාද? මේක Telegram එකෙන් හොයාගත්ත නිසා සමහර අයට තියනවා වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අයට මේ note එක හම්බෙලා සාමාන්‍යයෙන් එකක් දෙකක් කරගෙන හරිය විදිහට කරේ නැති අය මේක බලනවා වෙන්න පුළුවන්. ඒකයි මම මේ note එකක් දාලම කියන්නේ. නැත්තම් ඔයාලා වෙනම ප්‍රැක්ටිකල් නෝට් එකක් හදාගෙන යනවා නම් ඔයාලගේ ක්ලාසස් වලින් මේවා ඔයාලගේ අනිවාර්යයෙන්ම නෝට් එකේ තියෙන්න ඕනි. හරිද? එතකොට මේ ටික තමයි ළමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඒතර ඔයාලට මේ ප්‍රස්තාර එහෙම අඳින්න තියෙනවා. මේ දේවල් නිතරම ඔයාලා නෝට් එක නිතරම පෙරලා මේ දේවල් එන විදිහ මොනවටද මේ අක්ෂර වලට එන්නේ මොනවද? ඇයි මේ අක්ෂර දෙක අනුව ප්‍රස්තාරයේ හැඩ වෙනස් වෙන්නේ? මේ දේවල් නිතරම ඔයාලා මේ පොත බල මතක් කරගන්න ඕනේ. ක්ලාස් එකේ සර් කියලා දීපු විදිහ මවා ගන්න. එතකොට ඔයාලට පුළුවන්කම තියෙනවා මේ ලකුණු 20 අනිවාර්යයෙන්ම ගන්න. ඒතර මේ මම අර කියපු විදිහට මේ වැඩිපුර එකතු කරගත්තු කොටස්. හරිද? එතකොට ඔයාලා මේ විදිහට කරන එකෙන් තමයි වටිනාකම ඔයාලට තේරෙනවා. ඔයාලගේ නෑ MCQ පේපර් එක ඉවර වෙලා ඊට පස්සේ ඔයාලට එනවනේ සෙකන්ඩ් පාර්ට් එක ෆිසික්ස්. ඒතර ඔයාලට තව දවස් කිහිපයක් ලැබිලාම තමයි සෙකන්ඩ් පේපර් එකට යන්නේ. ඒතර සෙකන්ඩ් පේපර් එක ඔයාලා පැයකින් ඉවර කරන්න ඕනේ. ඔයාලා මේ විදිහට එක තැනක කොටස් ටික තියාගත්තාම ඔයාලට අන්තිම කාලේදී ප්‍රැක්ටිකල් ටික මතක් කරගන්න ලේසි. මොකද එක පොතයි තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර්ස් ටික විතරයි ඕනේ. හරිද? එතකොට මේ විදිහට කරගත්තාම ඔයාලට හොඳටම ඔයාලගේ අර ලකුණු 20 අනිවාර්යයෙන්ම ගන්න මට්ටමටම ඔයාලට දියුණු වෙන්න පුළුවන්. ඒතර ළමයි මේ ටික තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අහම්බෙන් දාන වීඩියෝ එකක්. ඔයාලා මේකෙනුත් මොන හරිම දෙයක් අයිඩියා එකක් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම හොඳට වැඩ කරගෙන ඉන්න. එහෙනම් bye bye.